අපි ඉස්සෝ කලියක් හදන්න යන්නේ. අපි දැන් ඉස්සාගේ අවශ්‍ය කොටස් ටික සුද්ධ කර ගන්නවා මුලින්ම. සුදු ලුණු. මුලින්ම අපි සුදු ලුණු දාගන්නවා. ඒ ටික හොඳට බැදෙන්න රම්පේ කරපිංචා, ලුණු, තක්කාලි, අමු මිරිස් ටික දාගෙන හොඳට කලවම් කරගන්නවා. කුරුළු. කහ, තුන පහ. මේ ටික කලවම් කරගෙන ඉස්සර ටික එකතු කරගන්නවා. මේ ඉස්සර අතට පැත ගන්න ඕනේ. රස පාරන මේකට පොල් කිරිට කරගන්නවා. කොහොමද ඉතියේ? දැන් කොහොමද ඉන්නේ? ඉස්සන්ගේ සැර යන්න. ඉස්සගෙන අපිට කරන්නේ ඒතොර ඇඟිසලක් වෙනවා. මේ මොනවද කියලා පුළුවන් නම් කමෙන්ට් කරගෙන යන්න.